නෑන සමග මම නුවන්. අපි පදිංචි වෙලා හිටියේ කන්ද උඩරට සුන්දර මහනුවර නගරයට ටිකක් ඈතින් පිහිටි තලුවත්ත කියන ප්‍රදේශයේ. මගේ ලෝකයේ උනේ අම්මයි තාත්තයි විතරයි. මට වඩා වැඩිමල් අයියා කෙනෙක් හිටියත් එයා ඉගෙන ගත්තේ ඇමරිකාවේ. මම ඒ කාලේ එල් විභාගය ඉවර කරලා ප්‍රතිඵල එනකම් හරිම සැහැල්ලුවෙන් හිටපු කාලයක්. දවස පුරාම ලැප්ටොප් එකත් එක්ක ගේම් ගහන එකයි එළියට බැහැලා පොඩ්ඩක් ඇවිදින එකයි තමයි මගේ දිනචරියාව වුනේ. ඒ කාලේ මගේ හිතේ ආදරයක් ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ මගේ ඉරණම මාව කොළඹට කැඳවගෙන යන්න බලාගෙන ඉන්නවා කියලා. එක්තරා දවසක තාත්තා ගෙදර ආවේ මංගල ආරාධනා පත්‍රයක් අරගෙන. ඒ අපේ අම්මගේ ලොකෝ අයියගේ පුතාගේ වෙඩින් එකට. වෙඩින් එක තිබුණේ කොළඹ හිල්ටන් හෝටලයේ. හිල්ටන් කිව්වම මටත් මාර ආසාවක් ආවා. මොකද ඒ කාලේ මම කොළඹ ඇවිත් තිබුණේ හරිම අඩුවෙන්. පුතා මේ වෙඩින් එකට යන්න කැමතිද? අම්මා මගෙන් ඇහුවා. මොකෝ අකමැති අම්මේ? යමු මම කිව්වේ ඇත්තටම සතුටින්. වෙඩින් එකට යන්න කලින් තාත්තා අපූරු යෝජනාවක් ගෙනාවා. තාත්තගේ නංගි ඒ කියන්නේ මගේ නැන්දා පදිංචි වෙලා හිටියේ කොළඹ. කාලෙකින් අපි එහෙ ගිහින් තිබුණේ නැහැ. අපි වෙඩින් එකට දවස් 4කට කලින් යමු. නැන්දලගේ ගෙදර නැවතිලා එහෙ සතියක් විතර ඉඳලා කොළඹ ඇවිදලා හිමු තාත්තා කිව්වා. ඒ යෝජනාවට හැමෝම කැමති වුණා. මම මගේ ලැප්ටොප් එකයි ඇඳුම් ටිකයි ලෑස්ති කරගත්තේ කොළඹ ගිහින් ගන්න ආතල් එක ගැන හිතා. අපි කොළඹ යනකොට රෑ 8 විතර වෙලා. නැන්දලගේ ගෙදර හරිම ලොකුයි, ඒ වගේම හරිම පිළිවෙලයි. නැන්දයි, මාමයි, අත්තම්මයි අපිව හරිම ආදරෙන් පිළිගත්තා. හැබැයි මම වැඩියෙන්ම හිව්වේ එක්කෙනෙක්ව. ඒ තමයි මගේ නෑනා ප්‍රියංජනී. මම එයාව අන්තිමට දැක්කේ මම 5 වසරේ ඉන්නකොට. දැන් එයා මට වඩා අවුරුද්දක් බාලයි. කොහොදුව තාත්තා අහනකොට මාමා කිව්වේ දුව ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් ගිහින් මහන්සි වෙලා නිදාගන්න ගියා කියලා. මට එදා රෑ එයාව දකින්න ලැබුණේ නැහැ. මට ලැබුණේ සාලයට ටිකක් එහායින් තිබුණු ලස්සන කාමරයක්. මම වෙනදා වගේම රෑ වෙනකම් ලැප්ටොප් එකේ ෆිල්ම් එකක් බලලා නිදාගත්තා. ඊළඟ දවසේ පෙරවරු 5ට විතර මට ඇහැරුණා. කොළඹ රස්නය නිසාද මන්දා මට මාර පිපාසයක් ආවා. මම හිමීට කාමරෙන් එළියට බැහැලා කුස්සියට ගියා. අම්මයි නැන්දයි සර්වන් කෙනෙක් එක්ක උයන්න ලෑස්ති වෙනවා. මම එතන තිබුණු පුටුවක වාඩි වෙලා තේ එකක් එනකම් බලන් හිටියා. අන්න ඒ වෙලාවේ තමයි මගේ හදවත නතර වුණා වගේ දැනුනේ. අම්මා කියාගෙන කෙල්ලෙක් කුස්සියට දුවගෙන ආවා. ඒ ප්‍රියංජනි. මම හිතුවට වඩා එයා ගොඩක් ලස්සනයි. එයා ඇඳගෙන හිටපු නයිටියෙන් එයාගේ සුදු පාට ඇඟයි ඒ වගේම දඟකාර පෙනුමයි මාව පිස්සු වැට්ටුවා කිව්වොත් හරි. එයා මුලින් මාව දැක්කේ නැහැ. හැබැයි අම්මා මාව පෙන්නුවම එයා එකපාරටම ලැජ්ජාවෙන් රතු වුණා. මේ එයා නේද? එයා හීන් හඩින් ඇහුවා. මම hina වුණා. එයා එකපාරටම කුස්සියෙන් දුවලා ගියේ ලැජ්ජාවට. හැබැයි මම දැක්කා එයා දොර රෙද්ද අස්සෙන් මන් දිහා හොරෙන් බලනවා. මට එදාම හිතුණා මේ ගමන නම් ලෙහෙසි වෙන්නේ නැහැ කියලා. වෙඩින් එක දවස ආවා. මම සූට් එකක් දාලා ලස්සනට ලෑස්ති වුණා. ප්‍රියංජනී එදා ඇඳලා හිටියේ රතු පාට ගවුමක්. ඇත්තටම එයා එදා දිව්‍යාංගනාවක් වගේ. හිල්ටන් හෝටලයේ තිබ්බ වෙඩින් එක හරිම සුපිරි. නළු නිලියෝ පවා ඇවිත් හිටියා. ප්‍රියංජනීට ඕන වුණා හැමෝම එක්ක ෆොටෝ ගන්න. අයේ මගේ ෆොටෝ ටිකක් ගහන්නකෝ. එයා මගේ අතින් ඇදගෙන ගියා. මම එදා දවසම එයාගේ ෆොටෝග්‍රැෆර් වුණා.
අපි දෙන්නා අතර තිබ්බ අමුතු දුරස්ථභාවය එදා නැති වෙලා ගියා. අපි දෙන්නා hina වුණා, කතා කළා. එයා මට ගොඩක් ලං වුණා. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ එයාගේ හිතේ මම ගැන රහසක් තියෙනවා කියලා. වෙඩින් එක ඉවර වෙලා දවස් දෙකකට පස්සේ අතම්මට සනීප නැති වුණා. අම්මයි තාත්තයි නැන්දයි ඔක්කොම අත්තම්මාව හොස්පිටල් එකගෙන ගියා. මාමා වැඩට ගිහින් ගෙදර ඉතිරි වුණේ මමයි ප්‍රියංජනී විතරයි. සර්වන්ටත් එන්න බැරි වුණ නිසා මුළු ලොකු ගෙදරම අපේ තනි රාජ්‍යයක් වුණා. මම උදේ කෑම හදලා ප්‍රියංජනීව ඇහැරවන්න එයාගේ කාමරයට ගියා. ඒ වෙලාවේ එයා නිදාගෙන හිටපු විදිහ දැකලා මගේ හුස්ම නතර වුණා. එයාගේ නයිටිය ඉස්සිලා එයා හරිම නිදහසේ නිදාගෙන හිටියා. මම එයාව ඇහැරියුවම එයා කලබල වුණේ නැහැ. එයා මන් දිහා බලාගෙන හිටියේ මාරම අමුතු විදිහකට. ඔයා මගේ ලැප් එකේ තියෙන ෆිල්ම් බැලුවේ නැද්ද? එයා hina වෙලා ඇහුවා. මට දෙලොව රත් වුණා. ඊයේ රෑ මම ඩවුන්ලෝඩ් කරපු වැල වීඩියෝ කිහිපයක් ෆෝල්ඩර් එකේ තිබුණා. මම ඒවා හංගන්න අමතක කරලා ප්‍රියංජනීට ලැප් එක දීලා තිබුණේ. එයා ඔයා ඒවා බලන්නේ. මාත් එක්ක බලන්න තිබුණා නේද? එයා කෙලින්ම මගේ ඇස් දෙක දිහා බලලා කිව්වා. මම හිතුවේ එයා මට බනීවි කියලා. හැබැයි එයා කලේ මාව මවිත කරපු දෙයක්. එයා මාව එයාගේ ඇඳෙන් වාඩි කරවලා එයාගේ රහස කිව්වා. ඔයා දන්නවද? ඔයාගේ Facebook එකේ ඉන්න මිහිරි මමයි. මම කාලෙක ඉඳන් ඔයාට ආදරේ කළා. මට ඕන වුණේ ඔයාට ලං වෙන්න. එයා එහෙම කියනකොට මට අදහා ගන්න බැරි වුණා. මම ආදරේ කරපු, චැට් කරපු ඒ අමුතු කෙල්ල මගේම නෑනා. එතනින් එහාට උන දේවල් වචන වලින් විස්තර කරන්න අමාරුයි. අපි දෙන්නා අතර තිබ්බ ඒ ආදරය, ඒ හැඟීම වේගයෙන් ගලාගෙන ගියා. අපි එදා ඒ නිශ්ශබ්ද ගෙදර ඇතුලේ අපේම ලෝකයක් මවා ගත්තා. නෑනා මස්සිනා කියන බැඳීමට එහා ගිය ගැඹුරු ආදරයක් සහ ලෙන්ගතුකමක් අපේ හිත්වල ඇති වුණා. අපි දෙන්නා එදා එකතු වුණේ කාටවත්ම කරදරයක් කරන්න නෙවෙයි. අවංකවම අපේ හිත්වල තිබ්බ ඒ ආදරය නිසා. එයා මට දුන්නු ඒ සෙනෙහස, ඒ උණුසුම මගේ ජීවිතේ මම ලබපු සුන්දරම අත්දැකීම වුණා. ප්‍රියංජනී කියන්නේ මගේ ජීවිතේ මට හමුවුණු වටිනාම වස්තුවක් කියලා මට එදා තේරුණා. කොළඹ සතිය ඉවර වුණා. අපිට ආපහු මහනුවර යන්න සිද්ධ වුණා. සමුගන්න වෙලාවේ ප්‍රියංජනීගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. මාව අමතක කරන්න එපා, එයා මගේ කනට කරලා රහසින් කිව්වා. මම එයාගේ අත තදින් අල්ලගත්තා. අදටත් මම මහනුවර ඉඳන් කොළඹ බලන් ඉන්නේ ප්‍රියංජනීව ආයෙත් දකින්නකම්. අපේ මේ රහස ලෝකය කොහොම දකීවිද මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් මම දන්නවා. ඒ තමයි ප්‍රියංජනී මගේම නෑනා වුණ එක මගේ ජීවිතේ මම ලබපු ලොකුම වාසනාව කියලා. ඉතින් යාළුවනේ, මේක තමයි මගේ කතාව. සමහර විට ඔයාලට මේක වැරදි කියලා හිතේවි. හැබැයි ආදරය කියන දේ ඇති වෙන්නේ කොයි වෙලාවෙද කියලා කවුරුත් දන්නේ නැහැ. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම සත්‍ය කතාවකින් අපි ආයෙත් හමු වෙමු. තවත් ලස්සන කතාවකින් හමු වෙමු. මං ආශා